ඕගොල්ලන්ට බොහෝ වෙලාවට ඇහිලා ඇති මේ no go කියන වචනේ. no go කියන වචනේ. හැබැයි ගොඩක් දෙනෙක් මේක භාවිතා කරනවා යන්න එපා කියලා කියන්නේ. ඒක වැරදි. යන්න එපා කියලා කියන්නේ භාවිතා කරනවා ඒක වැරදි. යන්න එපා කියලා කියන්නේ අපි don't go no go කියන එකේ තේරුම් තුනක් තියෙනවා. එකක් තමයි වෙන්න පුළුවන් කියලා අදහස අපිට ගන්න පුළුවන්. යමක් වෙන්න පුළුවන් කියනකොට අපි no go භාවිතා කරනවා. ඒ වගේම අවසර නැහැ. යමක් කරන්න අවසර නැහැ කියන එකටත් no go භාවිතා කරනවා. ඒ වගේම තමයි පළක් නැහැ, වැඩක් නැහැ කියන එක ප්‍රකාශ කරනත් අපි no go භාවිතා කරනවා. අපි හිතමු මෙහෙම. දැන් කෙනෙක් යතුරකින් දොරක් අරින්න උත්සාහ කරනවා. නමුත් දොර අරගන්න බැරි වෙනවා. එයා මෙන්න මෙහෙම කෙනෙකුට කියනවා. මම දොර අරින්න උත්සාහ කරා මේ යතුරින් නමුත් බැරි වුණා. අපි කොහොමද කියන්නේ? I tried to open the door. I tried to open the door with this key. With this key. ඔන්න යා උත්සාහ කරා දොර අරින්න මේ යතුරින්. I tried to open the door with this key. යා කියනවා මම උත්සාහ කරා දොර අරින්න මේ යතුරින්. නමුත් පළක් වුණේ නැහැ. අපි කොහොමද යනවා? but සම්බන්ධ කරන වාක්‍ය දෙක but දාලා but it was no go. It was no go. But it was no go. බලන්න මේ වාක්‍ය දිහා I tried to open the door with this key but it was no go. But it was no go. නමුත් පළක් වුණේ නැහැ. අපි ආයෙත් බලමු. තව උදාහරණයක් අරගෙන. තව කෙනෙක් කියනවා මම මගේ බිස්නස් එක ආයෙත් පටන් ගන්න උත්සාහ කරා. නමුත් සාර්ථක වුණේ නැහැ. පළක් වුණේ නැහැ. එකක් මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. I tried to start my business. I tried to start my business, but it was no go. It was no go. මම උත්සාහ කරා. I tried to start my business again. මගේ ව්‍යාපාරය නැවත පටන් ගන්න. But it was no go. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. අපි තුන් මෙහෙම ළමෙක් විභාගෙට යන්න ලෑස්ති පාඩම් කරන්න නැතුව. අපි දන්නවා පාඩම් කරන්න නැතුව විභාගෙට යන එක සූදානමක් නැතුව සාර්ථක නැහැ, පළක් නැහැ, වැඩක් නැහැ කියලා. අපි එකක් කියමු මෙහෙම. If you go to sit for the examination, exam. Exam. If you go to sit for the exam without studying, පාඩම් කරන්නේ නැතුව. Without studying, it is no go. It is no go. ඔයා යනවා නම් if you go to sit for the examination without studying, ඔයා පාඩම් කරන්නේ නැත්නම් ඉගෙන ගන්නේ නැතුව යනවා නේ විභාගයකට, it is no go. ඒකෙන් ප්‍රතිඵලයක් පළක් නැහැ කියන අදහස තමයි දෙන්නේ. ඒ වගේම අපිට සරලව මෙහෙම කියන්නත් පුළුවන්. පොඩි වාක්‍ය ගත්තොත් එහෙම ඒ ගැන කතා කරන එක පළක් නැහැ. ඒ ගැන කතා කරන එක පළක් නැහැ. මෙතනදී අපිට ජෙරන්ඩ් එකක් ගන්න පුළුවන්. ජෙරන්ඩ් කියන්නේ ක්‍රියාපදයක් මෙහෙම අයියෙන් එකතු කරාම ජෙරන්ඩ් එකක් වෙනවා. Talking about that is no go. ඒ ගැන කතා කරන එක ප්‍රතිඵලයක් නැහැ, පළක් නැහැ, වැඩක් නැහැ. Talking about that is no go. Talking about that is no go. Talking about that is no go. අපි તો මෙහෙම කෙනෙක් කියනවා මම ආද යාව මොන ගහන්න යනවා. එතකොට මේක අපි මෙහෙම ගමු. yes. x කියනවා y-ට I am going to meet my
I'm going to meet my boss. I'm going to meet my boss. මම යනවා මම අද මගේ ප්‍රධානියව මොන දෙන්න කියලා කියනවා. හැබැයි වයි දන්නවා එයා අද ගොඩක් busy. ඒතර කියනවා මෙන්න මෙහෙම if you go to meet him today it is no go. ඔන්න අපිට මෙතනින් කියන්න පුළුවන් because he is busy. I am going to meet my boss. මම යනවා මගේ ප්‍රධානියා මුණ ගැහෙන්න. එතකොට කියනවා why කියනවා. why දන්නවා යා boss අද ගොඩක් කාර්යබහුල නිසා කියනවා if you go to meet him today it is no go because he is busy. අද ඔයා යනවා නම් ඔබේ boss මුණ ගැහෙන්න එක පළක් වෙන්නේ නැහැ මොකද එයා busy. if you go to meet your boss today it is no go because he is busy. කියලා කියන්න පුළුවන්. I am going to meet my boss. If you go to meet him today it is no go because he is busy. අද ඔහු කාර්ය බහුලයි. එතකොට පැහැදිලි අපි කොහොමද no go කියන එක භාවිත කරන්නේ කියලා. no go කියන එක භාවිත කරන්නේ කියලා. අපිට මෙහෙම අපිට කියන්න පුළුවන් මෙහෙම මම එයාට හැමදාම අවවාද කරනවා. නමුත් ඒක පළක් නැහැ. මෙහෙම කියන්න පුළුවන්. හැම වෙලාවෙම I always advise කියලා කියන්නත් පුළුවන්. admonish කියලා කියන්නත් පුළුවන්. I always admonish him. හරි ඕන එකක් ගන්න පුළුවන්. ඕනම object එකක්. I always admonish him ගන්න පුළුවන්. her them ඔන්න මෙන්න නමක් ගමක් අපිට දාගන්න නමක් සඳහන් කරගන්නත් පුළුවන්. I always admonish her but it is no go. මං ඇයට හැමදාම අවවාද කරනවා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. පළක් නැහැ. බලන්න. I always මේක අපි શબ્ද කරන්නේ admonish. කොහමද? admonish. I always admonish her but it is no go. advice කියන එකටම සමාන වචනයක්. admonish. I always admonish her but it is no go. දැන් ඔයාලට පැහැදිලි අපි කොහොමද no go කියන එක පළක් නැහැ. නැත්නම් ප්‍රතිඵලයක් නැහැ, වැඩක් නැහැ කියන එක යන අර්ථයෙන් භාවිත කරන්න කියලා. හොඳයි මම හිතනවා දැන් මේක අපිට නිතරම භාවිත කරන්න වෙනවා. මොකද භාවිත කරනවා නමුත් අපි භාවිත කරන්නේ නැහැ. මොකද ගොඩාක් බොහෝ අයට ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන අයට නිවැරදිව කතා කරන්න බැරි හොඳ vocabulary එකක් එන restricted vocabulary එකකින් කතා කරන්න ගියාම හරිම අමාරු. ඒ නිසා මේ වගේ අලුත් දේවල් අනිවාර්යයෙන්ම අපේ vocabulary එකට શબ્දකෝෂයට එකතු කරගන්න ඕන. හොඳයි. එහෙනම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ යමක් මේ ඉගෙන ගන්නවා කියලා විශ්වාස කරනවා නම් subscribe කරන්න, ඒ වගේම share කරන්න. Thank you.